අම්මලාට කොරන්න පුළුවන් ලොකු හාස්කමන්නේ ඕනේ. දැන් මේක කියනකොට මිනිස්සු කියයි ශීල ග්‍රන්ථි තියෙනවානේ. තනපුඩු ඇතුලේ මොනවද තියෙන්නේ? රතු පාට, සිනි ගඳ ගහන, දුගද හමන ලේ. එහෙමනේ. එහෙමයි. අර 3D animations දාලා තිබ්බා. ලස්සන වීඩියෝක් තිබ්බා. තනපුඩුවෙන් එළියේ පොඩි එකක් කට තියෙනකොට මොනවද? සුදුයි, හරි රහයි, හරි ගුණයි, හරි පෝෂණීය. දරුවා බලන් ඉදි වැඩෙනවා. කිරි ආස්කමක් නෙමෙයිද? මේ 21 වන සියවසේ පපු කැවුතු දැන් ෆෝමියුලා 1 තියෙනවා හාමුදුරනේ. මේක එච්චර දියුණුයි. ඔව්. තනපුඩුව සැත්තුඩකින් පළුදු කරොත් එන්නේ කිරිද ලේද? ලේ. කොතනින්ද ඔය කිරි ටික ලේ වෙන්නේ? කන්වර්ට් වෙන තැන කොතනද? ආස්කමක් නෙමෙයි ධම්මා. පොඩි එකක් තුරුල් කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවාද? මුළු ලෝකෙම සත්තුන්ගෙත් එහෙමයි. මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහස ඒක කිරි වෙනවා. ඒක හරි විශ්මිතයි. ඒක හරි විශ්මිතයි. මේ අම්මලා වගේ අම්මලාගෙන් ගන්න. දෙන්න මොකද පුතාටත් දුවටත් අම්මෙක් ඉන්නවා. පැහැදිලි. අම්මලා වගේ. පුතාට ආයෙත් බිරිඳක් හම්බෙනවා. දුවට ආයෙත් ස්වාමියෙක් හම්බෙනවා. එයාලා ජීවිතය අත්විඳිනවා අම්මා කියන චරිතේ කොහේ හරි තැනක. පදවිය, මව පදවිය. උත්තරේ විතරයි. ඒක මට දැන් දැනෙනවා හම්බුනේ.